අපි 1.12 කරන්නේ අවදානම සහ අවිනිශ්චිතතාවය. මේ පාඩමේ අවසාන කොටස තමයි අවදානම. යමක් සිදුවීමට හෝ සිදු නොවීමට සම්භාවිතාවය. අවදානමේ සරල හැඳින්විය හැකියි. අවදානම තුළ වැදගත් මූලිකාංග තුනක් තියෙනවා. අනාගතයේ නිශ්චිත පුරෝපාදනය කර නොහැකි බැවින් අවදානම විචලතාවයට සම්බන්ධ වේ. අවදානම ඔබගේ බලාපොරොත්තු වලට සම්බන්ධ වේ. සත්‍ය වශයෙන් සිදුවන දේ අපේක්ෂිත තත්ත්වයන් වෙනස් විය හැකි බැවින් අවදානම නැති. හරි. අවිනිශ්චිතතාවය ප්‍රතිපාදයේ සංඛ්‍යාත්මක විශ්වාසයෙන් පුරෝපාදනය කර නොහැකි තත්ත්වයක්. අවිනිශ්චිතතාවයන් සම්බන්ධ වේ. එනම් තොරතුරු ප්‍රමාණවත් නොවීම නිසා ප්‍රතිපාදයේ පුරෝපාදනය කිරීමට නොහැකි වීමයි. එබැවින් අවදානම ගණනය කළ හැකි නමුත් අවිනිශ්චිතතාවය වෙනස් වෙන කියන අවදානම කියන්නේ අපිට ගණනය කරන්න පුළුවන් දෙයක්. අවිනිශ්චිතතාවය කියන්නේ එහෙම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. තොරතුරු නැහැ. අවිනිශ්චිතතාවය කියන්නේ ඒක. නිශ්චිත නැහැ. අවදානමක් තියෙන අවදානම ගණනය කරන්න පුළුවන්. අරක නිශ්චිත නැහැ. අවිනිශ්චිත. හරි. ඒක නිකන් පොඩි තේරි පාඩයක් විතර තමයි. එතනින් මේක ඉවරයි. හරි. 1.13 අපි එනවා. අපේක්ෂිතාගේ තීරණ ගස. රුක්සනහන් කියලා කියන්නේ සහ ගෙවීම් බහුව ආධාරයෙන් තීරණ ගැනීම. ඔය තුන කතා කරලා තමයි මේ පාඩම අවසන්. එන්න අපේක්ෂිතාගේ සම්භාවිත අගයන් මත පදනම් වූ පරිත සාමාන්‍ය අගය. තනි සිදුවීමක අපේක්ෂිතාගේ කල්පනාකරන තීරණ ගැනීමේදී ප්‍රයෝජනවත් මඟ පෙන්වීමක් සිදු කරයි. අපේක්ෂිතාගේ බලන්න සිග්මා එකතුව n කියන්නේ ප්‍රතිඵල ගන්න. ප්‍රතිඵලය සිග්මේ සම්භාවිතාවය p ප්‍රොෆිට මේ probability කියලා අපි උඩ කියන්නේ. probability කියන්නේ සම්භාවිතාව. හරිද? ප්‍රශ්නාංක 16. එන්න ප්‍රශ්නාංක 16. පෙත්නි සමාගමේ නිෂ්පාදිතයේ දෛනික විකුණුම් පහත පරිදි වේ. විකුණුම් ප්‍රමාණය දීලා තියෙනවා. සම්භාවිතාවය දීලා තියෙනවා. ඔබ විසින් අපේක්ෂිත දෛනික විකුණුම් ගණනය කරන්න. අපේක්ෂිත අගය යනවා. අපේක්ෂිත අගය. අපේක්ෂිත විකුණුම් තමයි වගේ අහන්න තමයි. අපේක්ෂිත විකුණුම් මේක හරිම සරලයි. විකුණුම් ප්‍රමාණය 10000යි 20000යි 30000යි 40000යි. සම්භාවිතාවය 0.2යි 0.3යි 0.4යි 0.1යි. අනිවාර්යෙන් සම්භාවිතාවය යුතු කීයක් වෙන්න ඕනේද? එකට සමාන වෙන්න ඕනේ. දැන් හරිම ලේසි. දැන් තියෙන්නේ සම්භාවිතාවයෙන් වැඩි කරලා දාන්න. 10000 වැඩි කරාම දශමයකින් කීයද? 2000යි. මේක වැඩි කරලා දාන්න තියෙන්නේ මෙතන. 2000 වැඩි කරනවා දශම 3. 600යි. 30000 වැඩි කරනවා දශම 4. මෙතන 20000 කියන්නේ 6000. 30000 වැඩි කරාම දශම 4 තමයි 12000යි. දශම 1කින් වැඩි කරාම 4000යි. මේ ටිකේ අපේක්ෂිතාවයන්ගේ සිග්මා එකතුව ගන්නවා. 2000යි 6000යි 12000යි 24000යි. එහෙනම් අපේක්ෂිත විකුණුම් මාර්ගය 24000යි. අපේක්ෂිතාවය කියන්නේ හරිය අමාරු දෙයක් නෙමෙයි සම්භාවිතාවයෙන් වැඩි කරලා දාලා ඒකම කියන්නේ එකතු කරනවා. ඔබ නම් අපේක්ෂිතාවය කියන්නේ. හරි. ඒක හරිම සරල දෙයක්. හරි දෙන්න ප්‍රශ්නාංක 17. ප්‍රශ්නාංක 17. ආශිර්වාදී සමාගම P භාණ්ඩේ නිබඳවල් වුණා. ඒකකයේ විකුණුම් මිල 12යි. අපේක්ෂිත ඉල්ලුම් හා විචාරක පිළිවෙල පාද පරිදි.
ඒකකයේ විචල්්‍ය පිළිවෙල විකුණුම් පරිමාත්‍ර අදාළවදී මාසික ස්ථාවර පිළිවෙල ලක්ෂ 5 දුසින් මාසික ලාභය තමයි වළඳනවා. මාසික ලාභය. හරි. ඉල්ලුම තියෙනවා ළමයි. සම්භාවිතාවය තියෙනවා. අපේක්ෂිතාවය. හරි. දෙකට බෙදා ගන්නවා. මම අනිත් පැත්තට ගන්නවා. විචල්්‍ය පිළිවෙල. සම්භාවිතාව. අපේක්ෂිතාවය. මේගොල්ලෝ දෙකම අපේක්ෂිතාව ගැන ගණන් දීලා තියෙනවා. 150.3යි 200.3යි 240.3යි සම්භාවිතාවය 130යි 160යි 110යි 6යි 7යි 8යි සම්භාවිතාවයන් 0.1යි 0.3යි 0.6යි වැඩි කරනමයි අපේක්ෂිතාව ගැන දාගන්න තියෙන්නේ. අතේ 5000යි 1,20,000යි 24,000යි එකතුව ගන්නවා 1,89,000යි. දැන් අපි ඉල්ලුම කියලා සලකන්නේ කීයද? ඉල්ලුම ප්‍රමාණයට සලකන්නේ 1 ලක්ෂ. ඔයගොල්ලෝ අපේක්ෂිත ඉල්ලුම කියලා කියනවා. ඔක තමයි අපිට අපි ඉල්ලුම කියලා හිතන්නේ. 6 වැඩි කිරීම දශමයේ පේනවා තමයි අපිට 0.6යි. 7 වැඩි කිරීම දශම 3 අපිට එනවා 2.1යි. 8 වැඩි කිරීම දශම 6 එනවා 4.8යි. විචල්්‍ය පිළිවෙල උඩ අපිට එනවා දශම 6 ධන 2.1 ධන 4.8 ළමයි 7.5. අපි විචල්්‍ය පිළිවෙල කීයද හිතන්නේ? 7.5. අන්න ලාභය ගණනය කරමු. ලාභය ගණනය කරන මුලින්ම ගා කරන්නේ මොකද්ද? විකුණුම්. දැන් අපේ විකුණුම් හොයන්න අපි ප්‍රමාණය කීයද? 1,89,000යි. එක එකකයක් විකුණන රුපියල් 12 ගානේ දීලා තියෙනවා. එහෙනම් විකුණුම් කීයද? විකුණන ප්‍රමාණය 1.89යි. අපි වාගත්ත වැඩි කරනවා 12යි. 22යි 68.3යි. අඩු කරනවා විචල්්‍ය පිළිවෙල. විචල්්‍ය පිළිවෙල අපිට එනවා 7.5යි. නම දායකය. විසි දෙකයි 68න් අඩු කරනවා 14යි 17.5. 850යි 500ක්. හරි. ඒකෙන් අඩු කරනවා මොකද්ද? ස්ථාවර පිළිවෙල. ගානේ දෙනවා 100ද? මාසික ස්ථාවර පිළිවෙල ලක්ෂ 5යි. අඩු කරාම එනවා ලාභය 350යි 500යි. 350යි 500යි. හරි.
අපේක්ෂිතාවයන්ගේ සීමාවන් බලන්න යොදා ගන්නා සම්භාවිතාවයන් නැස්තමේන්තු ගතේ. එක්වරක් පමණ දෙන්න තීරණ සඳහා යෝග්‍ය වෙන්නේ නැහැ නේ. තීරණයකට අදාළ සියලුම සාධක සැලසෙන්න ගන්නේ නැහැ. මුදලේ කාර්යභාරය නොසලකා. හරි. ඔන්න ඔය පැටර්න් එකක් තියෙනවා. එන්න ප්‍රශ්න අංක 18. ප්‍රශ්න අංක 18. මේක අපේ හැටි නැති වෙයි කියලා මම හිතනවා කාටවත්. මේක පාසු ගානක්. ප්‍රශ්න අංක 18. ප්‍රශ්නාංක 18. IRC සමාගම අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරී ව්‍යාපෘති තුනකින් කුමන ව්‍යාපෘති තෝරාගත යුතුද යන්න තීරණය කළ යුතුයි. මේ එකට එක තුනක් තියෙනවා මේක තෝරගත්තොත් මේක තෝරගන්න බෑ. ඒක බහිෂ්කාරීය කියලා කියන්නේ. එකයි තෝරගන්න පුළුවන්. ව්‍යාපෘතියේ සාර්ථකත්වයේ පාරිභෝගික ප්‍රතිචාර මත තීරණය වන බව අධ්‍යක්ෂකවරුන්ගේ අදහස. ඒ පාරිභෝගික ප්‍රතිචාර මතමයි මේ ගොඩ යන දේ කියලා තීරණය වෙන්නේ. පාරිභෝගික ප්‍රතිචාර ඉතා හොඳ වීමට 25 හොඳ වීමට ඉතා හොඳ වෙන 35 හොඳ වෙන්න 40යි දුර වෙන 35. හරිද? සමාගම මෙවැනි තීරණයක් ගැනීම සඳහා අපේක්ෂිත අගය භාවිත කරයි. එක් විහාරික ප්‍රතිපලයේ සුද්ධවල් සමානකයේ දීලා තියෙනවා. පාරිභෝගික ප්‍රතිචාර නිරවද්‍ය තොරතුරු සැලකෙන හැකි බව වෙළඳපොළ පරීක්ෂණ සමාගමක් විශ්වාස කරයි. ඔබ විසින් වෙළඳපොළ සමාගමේ තොරතුරු වලට ගෙවිතු පරිමුදල කරණය කරයි. හරි. මෙතන තමයි අපේක්ෂිත අගයක් තමයි වාඩ කරණය කරන්න තියෙන්නේ. මෙතනදී මතක තියාගන්න අපි මෙතනදී අවස්ථා දෙකක් ගැන කතා කරනවා නම් හරි අපි එකක් කියනවා ඒ පරිපූර්ණ තොරතුරු නැතුව ඒක පරිපූර්ණ අනාරකියක් රහිත කියලා. තව අවස්ථාවක් කතා කරනවා අනාරකියක් සහිත. හරි ලොකුවට දැන් ඔබ දන්නවා අනාරකිය රහිත අනාරකිය ඒ මේක නිකන් එක ලොකු හිතන්නේ නැතුව දැන් අපි දැන් ඔයා දැනන්නේ අපි ඉස්සරහේ ගන්න හදන්නේ ඒ විදිහ දන්නේ. හරි අපි ගමු මේ KV ආපෘතියක් ගාලා. හරි K ගත්තොත් හොඳ වෙන්න ඉතා හොඳ වෙන්න පුළුවන් 10යි ඉතා හොඳ වුණොත් ප්‍රතිශතය කීයද? ඉතා ඊළඟට හොඳ වුණොත් 2.5යි ඒක 100ට 40යි. දුර්වල වෙන්න 2යි ඒක 100ට 35. මේ ටික එකතු එකක් වෙනවා. අවන KV ආපෘතිය අපි අපේක්ෂිත අගය හොයාගන්න යන්නේ. ඒ වගේ අපි හොයා ගන්න ඕනේ LV ආපෘතිය. LV ආපෘතිය හොයා ගන්න ඕනේ. දාසය 3 1.4. එයාගේ ඉතා හොඳ වීම හොඳ වුණාම දුර වුණාම දින NPV ආගයන් තමයි දීලා තියෙන ප්‍රොජෙක්ට් එක. ඒතර මේ වෙන්න තියෙන සම්භාවිතාවයන් ටික දීලා තියෙනවා. MV ආපෘතියක් ගන්න ඕනේ අපි. එයාගේ NPV ආගයන් ටික දීලා තියෙනවා. ඒක. මේ ඔක්කොගේම අගයන් සම්භාවිතාවයන් ටික සමානයි. ඒකට සමාන වෙන්න ඕනේ. දෙකයි දශම පහයි. එකයි
0.7යි. එකතු කරාම එනවා 2.5 ධන 1 ධන 0.7. 4.1යි. මේකේ 16 වැඩි කිරීම 0.25. 3 වැඩි කිරීම 0.4. 1.4 වැඩි කිරීම 0.35. 0.49. ඔක්කොම එකතු කරගත්තොත් එහෙම 5.69. 12 වැඩි කිරීම 0.25. 3යි. 3.75 වැඩි කිරීම 0.4. 1.5යි. 1 වැඩි කිරීම 0.35 0.35. 4.85. මෙයා ගැන්ට් කියනවාද? මේ තමයි K ව්‍යාපෘතිය එළිගෙයි MB අපි ලියාගත්තා. යාගේ ඉතා හොඳ දුර්වල වෙන්න K ව්‍යාපෘතිය ඉතා හොඳ වුණොත් 10 කෙන PV එකක් එනවා. ප්‍රතිචාර හොඳ වුණොත් 1.5. දුර්වල වුණොත් එහෙම 2. NPV එක ගන්න නා කියන්නේ. මේවා සම්භාවිතාවයන්ගෙන් වැඩිෙන්න පුළුවන් හැකියාව තියෙන සම්භාවිතාවන්ගෙන් වැඩි කරලා අපේ හිතා ගන්න ටිකක් නේද? හරි. එතකොට මේකෙන් හොඳ මේක මොකද්ද? අපි තෝරගන්න ව්‍යාපෘතිය මොකද්ද? හරි. මේක තමයි අපිට වාසිදායකම ව්‍යාපෘතිය. මේකට කියනවා පරිපූර්ණ තොර අනාවැකිය කියන්නේ අනාවැකිය රහිතව නිකන් නෙමෙයි. මේ පරිපූර්ණ අනාවැකියක් සහිත කියලා කියනවා. සහිත. හරි. ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ තමයි දැන් මේගොල්ලෝ කියනවා නේද අන්තිමට පාරිභෝගික ප්‍රතිචාර පිළිබඳ නිර්ව්‍යාප්ත තොරතුරු සැපයීමට හැකි බව වෙළඳපොළ පරීක්ෂණ සමාගමක් විශ්වාස කරනවා කියන්නේ. හරි. අය අනාවැකියක් කියනවා. එයා කියනවා මට පුළුවන් කියන්න හරියටම ඉතාලන්ත හොඳට දුරවද කියලා. හරිද? ඒතර අපි හිතනවා පරීක්ෂණ සමාගම නිකන් මේ ගාන දෙන්නේ එයා ඉතාලන්ත හොඳ දුරවද කියලා කියන්නේ නැහැ. කියන්න පුළුවන් කියලා කියනවා. නිකන් අර ළමයි එයා කිව්වොත් එහෙම ඉතා හොඳයි කියලා. අනිවාර්යයෙන්ම මෙයා කියනවා ඉතා හොඳ වෙනවම තමයි. හොඳත් නෙමෙයි දුරලත් නෙමෙයි ෂුවර් එකටම ඉතා හොඳ වෙනවනම් මම මොකද තෝරගන්නේ? ඉතා හොඳ වෙනවනම් මෙයාගේ 2.5. මෙයාගේ 4. මෙයාගේ 3 කවුද තෝරගන්නේ? හරි. හොඳ වෙනවනම් එයා ඊට පස්සේ පරීක්ෂණ සමාගම ගුරුත්වම නැහැ. හොඳම තමයි. එහෙනම් කවුද තෝරගන්නේ? 1යි 1.2යි වැඩිම තියෙන්නේ නෑ යාතුන නෑ ෂුවර් එකම දුරවලයි. කවුද තෝරගන්නේ? අනාවැකියක් සහිතව NPV වෙන්න. අනාවැකි සහිතව ළමයි එනවා. මේ ටික එකතු කරන්න තමයි ඕනේ. 0.7 දාන 1.5. ඕන අනාවැකියක් දුන්නොත් අනාවැකි දුන්නොත් ඔන්න ඔයා කියන ටික එකතු වෙන්න ඕනේ. 6.2ක් වගේ 6.2යි. හරි. 6.2. හරි. එතකොට ළමයි මේ 6.2යි අර මේ පූර්ණ තොරතුරු එක ගත්ත එකනේ. තොරතුරු තියනවා කියලා හිතලා ගත්ත එක. තොරතුරු නැහැ කියලා ගත්ත කියනවා 6.9. මේ දෙක අතර ගැප් එක තමයි අපි ඒගොල්ලන්ට දෙන්න කැමති වෙන්නේ. ඒගොල්ලෝ නැතුවත් අපිට මේ ප්‍රමාණය හොයාගන්න බෑ. ඒගොල්ලෝ ආවොත් මෙච්චර කරලා වැඩි වෙනවා. ඒගොල්ලෝ විදිහෙන් අපි ගෙවන්න පුළුවන් වෙන අපේ පරිමුදල කියන්නේ. විද්‍යාශම ආයෙක නේද දහස් හරි මිලියන වලින් හරි ප්‍රතිලා. මිලියන වලින් නේද? මෙච්චර ආගියක් තමයි ඒක රේඩි.
පැහැදිලිද? මේ අනාවැකි රහිතව නිකම් මෙවුවා. ඒ අනාවැකිය කිව්වොත් ඒ අවස්ථාවල කිව්වොත් මේ ගන්න. මේක වෙනස තමයි. පැහැදිලිද? මේ ගණන් හරිය අඩුයි ළමයි යහනවා හරිය. මම අහලා නැති තරම්. අපේක්ෂිත අපි ගොඩක් වෙලාවට නැහැ. අර ඉස්සෙල්ලා කිව්වේ රාබයක් කිව්වොත්. අන්න ඒ වගේ ගණන් තමයි යහන්නේ. හරි. ඔය ගණන් තමයි අහන්නේ. හරි. අපි ගැන කතා කරමු උත්සාහන සහ ඊට අවසාන කොටසේ ගෙවු සහ සසම්භාවී වර්ග. අපි දැන් කතා කරන පාඩමේ අවසාන කොටස තීරණ රුක්සටහන. එකිනෙක සම්බන්ධ තීරණ සහ ඒවායේ අපේක්ෂිතා කියන සමුදායක් පෙන්වන්න කරන. විස්තරාත්මක ක්‍රමයක් ලෙස තීරණ රුක්සටහන දැක්විය හැකියි. රුක්සටහන ගොඩනැගි. රුක්සටහන සෑම පිටුවේ වම් පසින් ආරම්භ කර දකුණු පසට ගමන් කරන ලෙස අඳුන්වන්නේ. මෙහෙන් පටන් ගන්න මෙහෙට තමයි අපි අඳින්නේ. තීරණ ලක්ෂ්‍ය. තීරණයක් නම් ළමයි කොටුවක් තමයි අපි අඳින්නේ. මේ වගේ පවතින විකල්ප ක්‍රියාමාර්ගයන් පෙන්වන්න කෙරේ. මේවා ආයතනයේ පාලනය තුළ පවතින අතර ආයතනයේ ක්‍රියාමාර්ගයන් එක් ක්‍රියාමාර්ගයක් තෝරගන්න පුළුවන්. හරිද? ප්‍රතිඵල ලක්ෂ්‍යයන් කියන්නේ කවම. මේවා ආයතනයේ පාලනයෙන් බැහැර පවතින අතර ඒවා බාහිර පරිසරය මත නදා පවතී. මෙමගින් විකල්ප ක්‍රියා මාර්ගයෙන් ඇතුළු ප්‍රතිඵල නිරූපණය. තීරණ රුක්සටහන තීරණ ලක්ෂ්‍යයන්ට සහ ප්‍රතිඵල ලක්ෂ්‍යයන්ට සෑමකම ශාඛා සම්බන්ධ වේ. විය හැකි ක්‍රියාමාර්ග කිහිපයක් ඇත්නම් අදාළ තීරණ ලක්ෂ්‍යයේ ඒ ක්‍රියාමාර්ග නියෝජනය කිරීමට ශාඛාවන් සම්බන්ධ වන අතර ශාඛාවන් සද රේඛාවක් මගින් නිරූපණය. එමෙන්ම විය හැකි ප්‍රතිඵලයන් කිහිපයක් ඇතුළු එක ප්‍රතිඵල ලක්ෂ්‍යයට රේඛාවන් කිහිපයක් සම්බන්ධ වේ. ප්‍රශ්නයක් දාන්න. හල් ඉස්සෙල්ලාම ටක් ගාලා අපි අවසන් කරලා දාමු තීරණ රුක්සටහන. ප්‍රශ්නේ දාන්න. ප්‍රශ්නය දාන්න. නිසංසලා සමාගම මේක තමයි ප්‍රශ්නේ කියවන ගමන් එකපාරට කරන්න පුළුවන් අපිට. හරි පුංචි දෙයක්. නිසංසලා සමාගම නව භාණ්ඩයක් නිපදවා වෙළඳපොළට ඉදිරිපත් කිරීමට අගයමින් සිටී. පරේෂණ හා සංවර්ධන පිළිවෙල ලක්ෂ 4ක් වේ අපේක්ෂා කරන අතර ළමයි මට කියන්නේ මෙයා මුලින්ම මොකක්ද බලන්නේ වෙළඳපොළට ඉදිරිපත් කිරීම අගයමින් ඉන්නවා කියන්නේ ඉදිරිපත් කරනවද නැද්ද කියලා බල බල ඉන්නේ. ආයෙනම් ඉදිරිපත් කරනවද නැද්ද කියන එක යාගේ මොකද්ද? තීරණයක් නෙවෙයි. යාට තීරණය කරන්න පුළුවන් නේද ඉදිරිපත් කරනවද නැද්ද කියලා. ඒක යාගේ තීරණයක් නේ. එහෙනම් ළමයි කොටස් දෙකයි මොකද්ද? වෙළඳපොළට ඉදිරිපත් කිරීම ඉදිරිපත් නොකිරීම. හරි. මේ කියන්නේ මොකද්ද? තීරණයක්. යාට වෙළඳපොළට ඉදිරිපත් කරන්නත් පුළුවන් කැමති නම් නැතුව ඉන්නත් පුළුවන්. මේක සංවර්ධනය කරන්න කොච්චර පිළිවෙලක් කරනවද? ලක්ෂ 4ක පිළිවෙලක් කරනවා. ඒ කියන්නේ මේක ආරම්භයේදී කොච්චර පිළිවෙලක් දරන්න ඕනේද? ලක්ෂ 4ක පිළිවෙලක් අපිට යනවා කියලා කියනවා. භාණ්ඩය සාර්ථක වීමට 70ක අවස්ථාවක්ද අසාර්ථක වීමට 30ක අවස්ථාවක් ඇත. දැන් ළමයි ඉදිරිපත් කළොත් නේද සාර්ථක හරි අසාර්ථක හරි කියන්නේ ඉදිරිපත් කරේ නැත්නම් ඉතින් සාර්ථක වෙන්නේ නැහැ ඉදිරිපත් කරන්නේ. ඉදිරිපත් කළොත් සාර්ථක වෙන්නත් පුළුවන් අසාර්ථක වෙන්නත් පුළුවන්. ඒක ළමයි යාට තීරණය කරන්න පුළුවන්ද? එහෙනම් මම අසාර්ථක වීම තීරණය කරන්නේ නැහැ ළමයි. එහෙනම් ඒක මොකද්ද? ඒක ප්‍රතිඵලයක්. ඒක ප්‍රතිඵලයක්. රවුමක් ලරයි එන්නේ. මේ ළඟින් මොනවාද රවුමක් එන්නේ? මොකක්ද එන්නේ? सार्थक අසාර්ථක सार्थक වීමේ සම්භාවිතාවය 70 වෙනවා මෙතන 0.7යි මෙතන 0.3යි ඉදිරිපත් කිරීම සාර්ථක වුණොත් භාණ්ඩයේ ජනප්‍රියතාවය වැඩි සාමාන්‍ය අඩු අනු අපේක්ෂිත ලාභ මට්ටම් වල සම්භාවිතාවයන් පාද පරිත්‍යාගය නේද කරලා सार्थक වුණොත් තමයි තව කොටස් තුනයි මොනවද? ජනප්‍රිය වැඩි සාමාන්‍ය අඩු. ජනප්‍රියතාවයට තීරණය කරන්න පුළුවන්ද? බෑ. ඒක ඉබේ වෙන දෙයක් නේ. ඒක මොකද්ද? ප්‍රතිඵලයක්. ජනප්‍රිය වැඩි සාමාන්‍ය අඩු. හරි. වැඩි සාමාන්‍ය අඩු.
වැඩි වීමේ සම්භාවිතාවය කීයද ළමයි? 0.2යි. සාමාන්‍ය වීමේ 0.5යි. අඩු වීමේ 0.3යි. ලාභයේ ලක්ෂ 5යි 4යි 3යි කියලා කියන හැබැයි චුට්ටක් බලන්න. ඊට කියනවා ඉහත ලාභ වසරක් සඳහා වන අතර වසර දෙකක් යන තෙක් නොවෙනස්ව පවතී. වසරකට ලක්ෂ 5යි නම් වසර දෙකට 10යි ළමයි. එහෙනම් වැඩි එක ඉස්සරහින් ලක්ෂ 10යි. සාමාන්‍ය එක 4යි ඩබල් වුණාම වසර දෙකකට 8යි. මේ එක ව්‍යාපෘතියක්ම තමයි සලකා බලන්න ඕනේ. ව්‍යාපෘතිය උණු කාලක්ෂේපෙම සලකා බලනවා. ලක්ෂ 3යි නම් ලක්ෂ 6යි. පැහැදිලිද? මෙන්න ලේසි. හරි. භාණ්ඩයේ ඉදිරිපත් කිරීම අසාර්ථක වුණොත් මෙන්න මෙතන. භාණ්ඩයේ ඉදිරිපත් කිරීම අසාර්ථක වුණොත් පරේෂණ හා සංවර්ධන වැඩ 50000කට විකුණන්න පුළුවන්. 0.6ක සම්භාවිතාවයක් ගන්න. 0.6ක සම්භාවිතාවයක් ඇති අතර. ඒවා කිසිම විනාශයක් නැතිවීමක 4ක 0.4ක සම්භාවිතාවයක් ගන්න. අසාර්ථක වුණොත් තමයි තව දේවල් දෙකක් තියෙනවා. මොකද්ද? එක්ක විකුණන්න පුළුවන්, එක්ක වටිනාකමක් නැති වෙන්න පුළුවන්. හරිද? ඒක මොකක්ද? ප්‍රතිඵලයක්ද තීරණයක්ද? ප්‍රතිඵලයක්. තීරණය වටිනාකමක් නැතිවීම. එයාට වටිනාකමක් නැති කාදාකම් තමයි එයාට තීරණය කරන වටිනාකමක් නැතිවීම හෝ විකිනීම කියලා වටිනාකමක් නැතිවීම නේද? දෙක යමුණා. විකිනීමට හැකියවීමයි වටිනාකමක් නැතිවීමයි. විකිනීමට හැකියවෙන 0.6ක සම්භාවිතාවයක් තියෙනවා. මේකට 0.4ක සම්භාවිතාවයක් තියෙනවා. කිසිම වටිනාකමක් බිඳුව වටිනාකම බිඳුවක් වේ. 50000කට විකුණ ගන්න පුළුවන් වටිනාකමක් දානවා. 50000කට විකුණන්න පුළුවන් වෙන 0.6ක සම්භාවිතාවයක් තියෙනවා. කීයක් ගන්න තියෙන්නේ? 0.4ක සම්භාවිතාවයක් තියෙනවා. පැහැදිලිද? හරි දැන් ළමයි. හරි. දැන් ආපස්සට පොඩි කැල්කියුලේෂන් එකක් කරන් ඉන්න විතරයි. මේක වැඩි කරන්න හොඳ මදියක්. බෝලයක් නම් ප්‍රතිඵලයක් නම් මේක මේකින් වැඩි කරා මේක මේකින් වැඩි කරා මේක මේකින් වැඩි කරලා ඒ තුනේ එකතුව ගන්න. එකතුව තමයි මෙතනට. හරිද? දැන් මේක මේකින් වැඩි කරා මේක මේකින් වැඩි කරා එකතුව මෙතනට. හරිද? හරි. මෙතන නිකන් කොටුවක් තිබ්බ කියලා හිතන්න. නිකන් කොටුවක් නම් මේක මේකින් වැඩි කරා මේක මේකින් වැඩි කරා මේක තුනෙන් වැඩිම අගය තමයි මෙතනට ගන්න. මොකද තීරණයක් නමයි. තීරණ තුනම තෝරගන්න පුළුවන්. බෑ. එකයි තෝරගන්න පුළුවන්. තුනෙන් වැඩිම එක. તો මේ ප්‍රතිඵල තුනම අරගෙන එකතු කරනවා. පැහැදිලිද? මිලියනේ වැඩි කරන්න 0.2කින් එකතු කරනවා 780 තමයි. මෙතන මොනවා කියන්නේ නා? 7,80,000ක් මෙතනට. මේක ගන්නවා අපි බිංදු වැඩි කිරීම 0.4 බිංදුවයි 50,000 වැඩි කිරීම 0.6 30,000 නේ. දැන් මොකද ළමයි කරන්නේ? 7,000,000 වැඩි කරා මෙයා 30,000.3 වැඩි කරා දෙකේ එකතුව බෝලයක් නිසා මෙතනට කරා. මෙහෙම වගේක් ආවා. හරි. දැන් ඉදිරිපත් නොකරොත් තමයි කොහොමද කියක්වත් නැහැ. ඒක ගන්න දෙයක් නෑ. තීරණ මේ දෙකේ හොඳම තීරණය මොකද්ද? වැඩි මිලක්ම තියෙන්නේ මේකට. මේක තමයි හොඳම තීරණය. මේක තමයි එහෙනම් ගන්නෙ. මේක තමයි වියදම ආදායම දාපු කීයද? දැන් බලන්න සුද්ධ ලාභය කීයද කියලා. මේක වෙන්නේ.
ප්‍රොජෙක්ට් එක බාර ගන්න එක වාසි. හරිද? දන්නවා කියන්නේ ප්‍රොජෙක්ට් එක බාර ගන්න එක වාසි. ප්‍රශ්නය 20. ඒ වගේම තමයි පොඩි ලාවයක් ටග්ගල බලමු. ප්‍රශ්නය 20. හසිත මධ්‍යස්ථ සමාගම නව භාණ්ඩයක් වෙළඳපොළ නිකුත් කිරීමට නියමිතයි. දැන් නියමිතයි කියන්නේ ළමයි මෙයා නිකුත් කරනවද නැද්ද කිය බලබලින්න නේද? නෑ මේ නිකුත් කරන්නේ නියමිතයි. හරි නිකුත් කරනවා ෂුවර්. මෙම අවස්ථාවේදී සමාගම අදාළ භාණ්ඩය සඳහා වෙළඳපොළ පරීක්ෂා කිරීම හෝ අත්හැර දැමීම ගැන ක්‍රියාමාර්ග ගත හැකියි. අන්න මොකද්ද මෙයාගේ බලන ක්‍රියාමාර්ගය? වෙළඳපොළ පරීක්ෂා කිරීම හෝ අත්හැර දැමීම. ඒක යාගේ තීරණයක් නේ. එක්ක යා පරීක්ෂා කිරීම නැත්නම් අත්හැර දැමීම. හරි. සමාගම වෙළඳපොළ පරීක්ෂා කරන්නේ නම් පිරිවැය රුපියල් මිලියන 1යි. ආයෙනම් පිරිවැය කීයද තමයි? මිලියනයයි. පිරිවැය මිලියනයයි. පරීක්ෂා කරද්දී පිරිවැය මිලියනයයි. හරි. සම්භාවිතාවයන් පිළිවෙලින් 0.6ක් හා 0.4ක් ලෙස වෙළඳපොළ ප්‍රතිචාර ධනාත්මක හෝ ඍණාත්මක වෙන්න පුළුවන්. පරීක්ෂා කරොත් එහෙම වෙළඳපොළ ප්‍රතිචාර මොනවද පුළුවන්ද? එක්ක ධනාත්මකයි එක්ක ඍණාත්මකයි. තීරණයක්ද ප්‍රතිඵලයක්ද? ප්‍රතිඵලයක් නේ අපිට පුළුවන් ධනාත්මක ඍණාත්මක තීරණය කරන්න. එක්ක ධනාත්මකයි ධනාත්මක නැත්නම් ඍණාත්මක. ධනාත්මක වෙන්න 0.6 ඍණාත්මක වෙන්න 0.4. ධනාත්මක නම් විචාර ධනාත්මක නම් සමාගමට භාණ්ඩය අත්හැර දැමීම හෝ පූර්ණ ප්‍රමාණයෙන් අලෙවි කරන්න පුළුවන්. ඒක මොකද? තියෙන්නේ. යානේ තියෙන්නේ කියන්නේ පූර්ණ ප්‍රමාණයෙන් යකනවා කියලා. පූර්ණ ප්‍රමාණයෙන් අලෙවිය අනිත් එක අත්හැර දැමීම. හරි. අදාළ භාණ්ඩයේ පූර්ණ ප්‍රමාණයෙන් අලෙවි කරයි නම් ප්‍රතිඵලය අඩු සාමාන්‍ය හෝ වැඩි ඉල්ලුමක් වෙනවා. අලෙවි කරයි නම් මේක අඩු සාමාන්‍ය වැඩි කියලා ආයෙ බෙදෙනවලු. අඩු සාමාන්‍ය වැඩි. හරිද? අතර අදාළ ලාභ 10 එකක වලින් පිළිලින් ඍණ 200යි හෝ 1000ක් වේ. ඒ කියන්නේ ඒ එකක අලාභය හෝ ලාභය 10යිලු. ඒකක 200 ඍණ 200 හෝ 1000. එහෙම තමයි කියන්නේ. කියන්නේ සගලමයි 10 ඒකක 10යිලු. ඒකෙන් ඉඳලා ලාභ ඍණ 200යි 1000යි කියලා දීලා තියෙනවා. ඒ ප්‍රතිඵලය අය කියලා දෙන වරහණක කාටේ කොට පැහැදිලි කරනවා. මිලියන 2ක අලාභයක සිට මිලියන 10ක ලාභය දක්වා. ඒ කියන්නේ මොකද්ද? ඍණ 200 10 වැඩි කරාම කීයද? මිලියන 2ක අලාභය. ඍණ 200 10 වැඩි කරාම 200 10000ක් කීයද? මිලියන 2යි. බිංදු 6යි. මිලියන 2ක් අලාභද ලාභද? අලාභයි. ප්‍රතිඵලය අඩු නම් මිලියන 2ක් අලාභයි. ඒකයි ඔය කියන්නේ. ප්‍රතිඵලය සාමාන්‍ය නම් මිලියන 2ක් ලාභයි. ඒකකයක ලාභය අලාභය දීලා තියෙනවා. එකක ගාන 10යි ඒකකයක ලාභය 200යි. අනිත් එකේ මේක ගන්නවා. අනිත් එකේ ඒකකයක ලාභය 200 එකක ගාන 10000. අන්තිමයේ කියනවා 1000ක් ලාභයි. ඒකක 10,000 කියන්නේ කීයද? කෝටියයිනේ. 10,000 10ෙන් වැඩි කරා. ඒකයි යා කියන්නේ
අලාභය මිලියන 2 ඉඳන් ලාභය මිලියන 10 දක්වා ඉහිදෙනවා කියලා කියන්නේ. මේව ප්‍රතිපලයන් සඳහා 0.2 0.5 0.3 සම්භාවිත ගන්න පිළිවෙලින් 0.2 0.5 0.3 සම්භාවිතාවයන් නැත. වෙළඳපොළ පරීක්ෂා කිරීමේ ප්‍රතිචාරය ඍණාත්මක වුණොත් ඍණාත්මක නම් ඍණාත්මක වූ භාණ්ඩය අලෙවි කරයි නම් රුපියල් මිලියන 6ක අපේක්ෂිත අලාභයක් ලැබේ. ඍණාත්මක වෙලක් ණයට කරන්න දේවල් දෙක මොකද්ද? අලෙවිය නැත්තම් අත්හැර ගැනීමනේ. ඍණාත්මක වුණත් අලෙවි කරනවා නම් ඍණාත්මක වුණත් අලෙවි කරනවා නම් රුපියල් මිලියන 6ක අලාභයක් මිලියන 6ක අලාභයක් වෙනවා කියලා කියනවා. ඍණාත්මක වෙලත් අලෙවි කරනවා. ඕනම අවස්ථාවක භාණ්ඩය අතහැර දමයි නම් තුන්ගුණාගේ කුල ලක්ෂ 5ක සුද්ධ ලාභයක් ගන්න පුළුවන්. හරි. ඕනම වෙලාවක අත්හැරියොත් ලක්ෂ ඕනම වෙලාවක මෙතන අත්හැරිය දැම්මොත් ලක්ෂ 5ක් ගන්න පුළුවන්. මෙතනත් අත්හැරියොත් ලක්ෂ 5යි. මෙතනත් අත්හැරියොත් ලක්ෂ 5ක්. කොයි වෙලාවක හරි අත්හැරියොත් තුන්ගුණාගේ කුල ලක්ෂ 5 ගන්න පුළුවන් කියලා කියනවා. මේ තුන එකතු කරලා ගන්න තමයි මෙතන තුන්දාස් ගණනක් දාවේ. මේ මෙතන එක පොඩ්ඩක් කියලා බලන්න. මිලියන 2 වැඩි කිරීම 0.2 ලක්ෂ 4යි නේද? මිලියන 2 වැඩි කිරීම 0.5 කියන්නේ मिलियन है මෙතන 3000 නේ මේක ඊළඟනේ පොඩ ගත්තොත් එහෙම 4000යි 3600යි ස්පේස් මෙතන නම් 3600යි බිංදු 3ක් එතකොට මෙතන තීරණයක් තීරණය ගන්න මොනවා වගේද වැඩි යන්නේ මේකද මේක වැඩි මේක ඒකේම ඉස්සරහට හරි මේ දෙකේ වැඩි යන්නේ මොකද්ද ලක්ෂ 5ක් තමයි මේක ඉන්නනේ ලක්ෂ 5ක් මේකයි හරි ඊට පස්සේ මේ දෙකේ ගන්න 3600 වැඩි කිරීම 0.6 2160යි ලක්ෂ 5 500 වැඩි කිරීම 0.4 200 2360යි හරි මෙතන 2360යි හරි 2360යි දැන් මේ දෙකෙන් මොනවාගේද ගන්නේ ලක්ෂ 5ද මේකද වැඩි මේක වැඩි මේක තමයි මෙතනට ගන්න. කොච්චර ලාභයි? බාන්න ගානවා කියන්නේ ලේසි නමයි මේ තුනේ මේ සම්භාවිතාවයන්ගෙන් වැඩි කළා මෙතනට ගන්නවා එකතු
මෙතන තියෙන තීරණයක් හින්දා මේ දෙන්නගෙන් වැඩි මාර්ගය ගන්නවා ඉස්සරහට. මෙතන තීරණයක් හින්දා මේ දෙන්නගේ වැඩි මාර්ගය රින්ගට ධනද වැඩි. ධනද වැඩි. එතනනේ මේ දෙන්න ලක්ෂ්‍යකාර වැඩියකින් මෙතනට ගන්නවා. මේ දෙන්න ගෝලයක්. ඒ හින්දා මේ පොත් දෙකේ ඉන්න කෙනාගේ මේ සම්භාවිතාවයකින් වැඩි කරලා එකතුව මෙතනට. ගෝලයක්නේ. එකතුව මෙතනට. මේලා දැන් කොටුවක්. ලක්ෂ්‍යපාත මේ දෙන්නගේ කවුද වැඩි? වැඩි කියලා මෙයා. එයාව ගන්නවා ඉස්සරහට. පීවිය විදියට මේ ගියම් දරනවා කියලා. මේ ප්‍රොජෙක්ට් එක බාර ගන්න එක වාසි. හරි. තීරණ උත්සාහන වල වාසි කරන්න මේ වගේ කලින් සලකා නොබැලූ අවස්ථාවන් ඉස්මතු වෙන්න පුළුවන්. මේ සඳහා සංඛ්‍යාත්මක අධ්‍යයන භාවිතා කියන තැනින් ප්‍රතිඵල වැඩි දියුණු කර හැකියි. මේදී තීරණ වලට බලපාන අවධානම සැලකිලට ගන්න අතර තීරණ ගන්න පුද්ගලයන් දෙන්න දැනුවත් කිරීම සිදුවේ. තීරණ උත්සාහන භාවිතා කරන සම්භාවිතාවයන් බොහෝ විට අස්තමින් දුවේ. ගුණාත්මක සාධක සැලකිලට නොගැනීම. කාල ප්‍රමාදයේ නිසා දත්ත යල්පනකේ තත්ත්වයටපත් විය හැකි වීම ක්‍රියාවලිය සඳහා බොහෝ කල් ගත විය හැකි වීම. එන්න අවසාන කොටස ගෙවුම් වගු සහ සසම්භාවී වගු චූටි ගානක් තියෙන ඉතින් සම්පූර්ණ පාඩම ඉවරයි. විය හැකි ප්‍රතිඵල රසක් සහ ලැබිය හැකි වෙනස් ප්‍රතිචාර රසක් පවතින අවස්ථාවක් නිරූපණය සහ විශ්ලේෂණය කිරීම සඳහා ගෙවුම් වගුවක් වැදගත් විය හැකියි. මෙහිදී විය හැකි ප්‍රතිඵලයන් සාමාන්‍යයෙන් ගෙවුම් වගුවක ඉදිරිපත් කරන ලබයි. ගෙවුම් වගුවක එක් විකල්ප ක්‍රියාමාර්ග සඳහා විය හැකි එක් සිදුවීම් සහ එක් ක්‍රියාමාර්ග සහ සිදුවීම් එකතුවට අදාළ අගයන් අඩංගුයි. ඔය ගෙවුම් වගුවක වටා පෙන්නලා තියෙන්නේ. මේක තමයි මැක්සිමැක්ස් මැක්සිමින් මිනිමැක්ස් රිග්‍රෙට් කියලා නිර්ණායක ඔන්න තුනක් තියෙනවා. ඔය තුනට තමයි වට ගාන හදන්න තියෙන්නේ. ප්‍රශ්නය 21. අපි කියන ප්‍රශ්නකින් බලමු කොහොමද මේක වෙන්නේ කියලා. ග්‍රීන් හවුස් සමාගම අයිස්ක්‍රීම් විකුණ සමාගමනේ. කොපමණ අයිස්ක්‍රීම් ප්‍රමාණයක් කියන්නේ කුඩාද මධ්‍යමද විශාල නොමක්ද ඇනෝම් කරන්නේ දැන් තීරණය කිරීමේදී කාලගුණ අනාවැකි. එන්න ඔයාලම අයිස්ක්‍රීම් විකුණන සමාගම. ඔයාලා අයිස්ක්‍රීම් කාර්යය ගෙනල්ලා තමයි විකුණන්නේ. එතකොට ඔයා තීරණය කරනකොට ගොඩක් තියෙනවද? මධ්‍යමද? ගොඩක් පොඩ්ඩක්ද කියනවා තීරණය කරන්න ඕන. එතකොට තමයි ඔයා පොඩ්ඩක් බලන කාලගුණය. මේ කාලේ කාලගුණය සීතද උණුසුම්ද? ඉතා උණුසුම්ද? ඒ අනුව තමයි මොකද තීරණය වෙන්නේ? කොච්චර අයිස්ක්‍රීම් පරිභෝජනය කරනවද මිනිස්සු? ඒ අනුව තමයි ගේන්න ඕන. අණු ප්‍රමාණය සහ කාලගුණය කියන දිහාගේ සංයෝජන 9ක් ඇති අතර එම එක් එක් සංයෝජනයේ ලාභයන් පහදින් දක්වා ඇති පරිදි. හරි. මැක්සිමින් මිනිමැක්ස් රිග්‍රෙට් විසඳුම් තීරණය කරන්න. හරි. මුලින්ම මැක්ස් හරි. මේ වගු ආයෙ නැවත අඳින්න ඕනේ. ඔයා ආයෙ අඳින්න ඕනේ නැහැ. දැන් පොතේ තියෙනවනේ වඩ වගුව. හරි. මම එන්න දෙලින්ම ගානට එන්න. දැන් මේක තමයි අපි කොලම් සමූහ තමයි මේ වැඩේ කරන්නේ. ඒ කොලම් කියන්නේ මොන පැත්තද? මේ පැත්තට තමයි වැඩේ කරන්නේ. හරියම. මුලින් මේක කුඩා. ඔය ABC එක දැන් කුඩා මධ්‍ය විශාල. ABC කියන්නේ මොකද්ද? ශීත උණුසුම් ඉතා උණුසුම් කියන එක තමයි යාළුවෝ දාලා තියෙන්නේ. හරි. සිදුවීම් ටික. අනිත් පැත්තට කුඩා මධ්‍ය විශාල. අර පැත්තට හරිද? ශීත උණුසුම් ඉතා උණුසුම්. ඔයා එන්න ඔය කුඩා. දැන් මම මොකද කොලම් ගන්න කියලා. මේ අතර ගන්න. මේ කුඩා කියන කොලම් එක දෙනවා. ඒකෙන් මේකේ නම මොකද්ද? මැක්ස්. ඔක පිටිපස්සට කියවන්න ඕනේ. ඒ කියන්නේ
මේ මැක්සිමස් නේ. දැන් කියවන්න ඕනේ කියන්නේ ළමයි එහෙම කියන්නේ බෑ. එහෙම කරන්නේ මම කියන්නේ. ලොකු එක්කෙනාගේ ලොකු එක්කෙනා. හරි. මැක්ස් කියන්නේ ලොකු එක්කෙනාගේ ලොකු එක්කෙනා. මැක්සිමස් කියන්නේ ලොකු කට්ටිය අතරිනුත් ලොකුම එක්කෙනා. හරිද? එහෙනම් කොලම් එක තෝරන්න. පළවෙනි කුඩා කියන කොලම් එකේ ලොකුම එක්කෙනාව රවුම් කරන්න. ටියුට් එකෙන්. හරි. කවුද? ටියුට් එකෙන් හරි ලියලා හරි කමන්නේ ඔය කැමති එක. ටියුට් එකේ 25 නේ. ආය ආරම්භ කරන්න. මධ්‍යම කොලම් එකට ගිහින් එයාගේ එක්කෙනාත් රවුම් කරන්න. හරි. ඊට පස්සේ විශාල එක්කෙනා ගිහින් එයාගෙත් රවුම් කරන්න. හරි. දැන් ඔය තුන් දෙනාගෙනුත් මම ලොකුම කට්ටියගෙන් ලොකුම එක්කෙනා. ඔය තුනේ ලොකුම එක්කෙනා මාක් කරගන්න. 75 නේද? එහෙනම් මැක්සිමස් උත්තරේ තමයි විශාල ඇණවුම් කිරීම. එන්නේ විශාල එක්කෙනානේ. එහෙනම් මේ C කියන්නේ අපි හිතමු ඉතාමසුම් කියලා. ඉතාමසුම් අවස්ථාවේදී විශාල ඇණවුමක් සිදු කිරීම. විශාල ඇණවුමක් සිදු කිරීම. හරිද? 75 උත්තරේ වෙනලා වාඩි යන්න ඕනේ එතනින්. විශාල ඇණවුමක් සිදු කිරීම. මේ පේපරේ වගේ ගානක් ආවොත් තමයි ඔයා පේපරේ ඒ වගුව නැවත වතාවක් උත්තර පත්‍රය ඇඳලා ඔය රවුන්ඩ් ටික දාලා දෙන්න. ආ දැන් යනවා. පේපරේ රවුන්ඩ් කරාම ළමයි යාට පේන්නේ නැහැ. ඔයා පේපරේ ඔය වගුව නැවත වතාවක් ඇඳලා ඒක රවුන්ඩ් කරලා පෙන්නලා විශාල ඇණවුමක් ගැන පිළිගන්න ලියන්න. ඊට පස්සේ ළමයි මිනිමැක්ස් නම් කොහොමද පිටපස්සට කියවන්නේ? දැන් මොකද්ද? ලොකු එක්කෙනාගේ පොඩි එක්කෙනා. ලොකු එක්කෙනාගේ පොඩි එක්කෙනා. ඔයාලට කරන්නේ අර වගේම වයි ටක්කල් වගුව ඇද ගන්න ඕනේ. කොහොමද තියෙන්නේ? 25යි 20යි 10යි 20යි 50යි 30යි. හරි. කොලම් වලට ලොකු එක්කෙනා තෝරගන්න. කවුද? 25 50 75. දැන් මේ කට්ටියකින් කවුද තෝරන්න ඕනේ? පොඩි එක්කෙනා. ලොකු එක්කෙනාගේ පොඩි එක්කෙනා. කවුද? මෙයා. දැන් යන කුඩා ඇණවුමක් සිදු කිරීමේ ආන පොඩි ළමයි. මිනිමැක්ස් නෙවෙයි. මැක්සිමින් නේ. මැක්සිමින් මිනිමැක්ස් කියන්නේ අනිත් එක. මිනිමැක්ස් විදිහට කියන්නේ අනිත් කෙනා. අනිත් එක මොකද්ද? මැක්සිමස් මිනිමැක්ස් නෙවෙයි. මැක්සිමින් නේ. මැක්සිමල් මිනිමැක්ස් අනිත් එක මම ලියන්නේ. ආයෙත් දැන් මේක පිටපස්සට ගන්න කවුද? පොඩි එක්කෙනාගේ ලොකු එක්කෙනා. දැන් 25යි 20යි 10යි තියෙනවා. 20යි 50යි 30යි තියෙනවා. වයි වගුවම උත්තර පත්‍රය අඳින්න ඕනේ 70. මිනිමැක්ස් කියන්නේ කොහොමද? පොඩි කට්ටියගෙන් ලොකු එක්කෙනා. පොඩි කට්ටියව රවුම් කරන කොලම් වලින් පොඩි කට්ටිය. මේ කට්ටියගෙන් පොඩි එක්කෙනා කියන්නේ කවුද? මෙයා. පොඩි කට්ටියගෙන් ලොකුම එක්කෙනා. පොඩි කට්ටියගෙන් ලොකුම එක්කෙනා කවුද? මිනිමැක්ස් නම. මැක්සිමින් නේ. ඒ කියන්නේ පොඩි කට්ටියගෙන් ලොකුම එක්කෙනා කවුද? මෙයා. මධ්‍යම ඇණවුමක් සිදු කිරීම තමයි උත්තරේ. මධ්‍යම ඇණවුමක් සිදු කිරීම. ඉතින් මධ්‍යම ඇණවුමක් සිදු කිරීම තමයි මැක්සිමින්. පොඩි අයගේ ලොකු එක්කෙනා. පොඩි අය ටික තේරුවා ඒ කට්ටියගෙන් ලොකුම එක්කෙනා. ඊළඟට කතා කරන්නේ මැක්සිමින් ළම. මැක්සිමින්. හරි. මැක්සිමින් එකේ ළමයි පිටිපස්සට යන්න ඕනේ. ඒ කියන්නේ කුඩා එක්කෙනාගේ විශාල එක්කෙනා. ඉක්මනින් ඇඳගත්තොත් ABC මේ වගුව අනිවාර්යෙන්ම උත්තර පත්‍රයේ තියෙන එක ප්‍රශ්න පත්‍රයේ තියෙන එක නැවත උත්තර පත්‍රයේ ලියන්න ඕනේ. ලියලා තමයි මේ රවුම් කිරීම කරලා පෙන්නන්න ඕනේ. තමයි පැහැදිලි වෙන්නේ.
ආ ලස්සන මේ වගුම ආයි පාරක් ඇඳලා මම මේ කඩුවට අඳිනවා. කුඩා කට්ටියව තෝරලා ඒ කට්ටියගෙන් විශාල කෙනා. මේ තියෙන්නේ කුඩා මෙයා. මේකේ මෙයා. මේකේ මෙයා. ඒ කට්ටිය අතර විශාල කෙනා මෙයා. පැහැදිලිද? ආයෙනම් මේ මොකද්ද තමයි? මේ කුඩා ඇණුම මේක මධ්‍යම ඇණුම. එහෙනම් උත්තරේ මධ්‍යම ඇණුමක් සිදු කිරීම. පැහැදිලිද? මැක්සි මින් ක්‍රමයට අනුව මධ්‍යම ඇණුමක් සිදු කිරීම තමයි පිළිතුර වෙන්නේ. අපි ඊළඟට මිනිමැක්ස් රිග්‍රෙඩ්. ඒකෙන් තමයි මේ වගුවයි ඔයා තව වගුවක් ඇඳ ගන්න ඕනේ. ප්‍රශ්න පත්‍රයේ තියෙන වගුව එහෙම ඇඳ ගන්න. ඊට පස්සේ ඒක දිහා බලාගෙන අපි උත්තර පත්‍රයේ තව වගුවක් අඳින්න ඕනේ. පැහැදිලිද? වගු දෙකක් වගේ උත්තර පත්‍රයේ මිනිමැක්ස් රිග්‍රෙඩ් ක්‍රමෙදි තියෙනවා. එකක් ඒගොල්ලෝ දෙන වගුව. ඊට පස්සේ අපි හදා ගන්න වගුවක් තියෙනවා. අමාරු වගුවක් නෙමෙයි අපි හදා ගන්න කාලේ ලේසි නම. මොකද්ද කරන්න තියෙන්නේ? අර වගුව ඒ විදිහටම අඳිනවා ළමයි ABC කියලා දාගෙන කුඩා මධ්‍යම විශාල. හරි. මේකෙදි මොකද ළමයි කරන්නේ? මේ විශාල මාගයන් තුන තියෙනවනේ. මේ පැත්තේ තියෙන විශාල මේක. මේ පැත්තේ තියෙන විශාල මේක. මේ පැත්තේ තියෙන විශාල. මොන පැත්තේද විශාල මාගයන්? හරිද? විශාල මාගයන් කියන ළමයි බිඳුව දා ගන්න ඕනේ. හරි. බිඳුව දාලා. හරි. මේකෙදි මතක තියාගන්න ළමයි මෙන්න මේ අලුත් වගුව අඳිද්දී දැන් කලින් අපි කොලම් වයිස් නේ ගත්තේ. මේකෙදි අපි අලුත් වගුව ක්‍රියේට් කරන්නේ රෝ අතට. මේ අතට. හරිද? ඒතර මෙතන තියෙන ලොකු එක්කෙනා මෙයා. එයාට දාගන්න ඕනේ කීයද? බිඳුව. හරි. ඒකෙන් අපි අදහස් කරනවා 25න් 25 අඩු කරනවා කියන්නේ. බිඳුව. 25න් 20 අඩු කරනවා කීයද? 5. 25න් 10 අඩු කරනවා කීයද? 5. දැන් මේ පේජේ කවුද ලොකු එක්කෙනා? 50. යාර දාගන්න නම් බිඳුව. යා බිඳුව. 50න් 20ක් ගියාම 30යි. 50න් 30ක් ගියාම 20යි. මේ පේ ලොකුම කෙනා මෙයා. 75න් 30ක් ගියාම 45යි. 75න් 15ක් ගියාම 60යි. හරිද? ඔය විදිහට තමයි දාගන්න තියෙන්නේ අලුත් වගුව. හරි. ලොකු දෙයක් නෙමෙයි. රෝ වයිස් යන්නේ මේක කොලම් වයිස් අපි ගියේ මේක රෝ වයිස් යන්නේ ඒ යද්දි මේ රෝ එකේ ඉන්න ලොකුම කෙනාට බිඳුව දා ගන්නවා. ඒ ලොකුම කෙනාගෙන් මේ කට්ටියව අඩු කරලා ඒ ඉතුරු වගයන් ටික දා ගන්න තමයි තියෙන්නේ. පැහැදිලිද? ඊට පස්සේ ළමයි මේකේ නම මොකද්ද? මිනිමැක්ස්. හරි. රිග්‍රෙඩ්. මිනිමැක්ස් ළමයි එන ලොකු එක්කෙනාගෙන් පොඩි එක්කෙනා. දැන් මෙතනින් ළමයි ලොකු අයව තෝරගන්න ඕනේ. දැන් ඒ තෝරගන්නේ මොන පැත්තටද? දැන් මේ පැත්තට. පැහැදිලිද? වගුව හදාගත්තේ මේ අතට. තෝරන්නේ මේ අතට. ලොකුම කට්ටියව තෝරගන්නවා ඒ කට්ටියගෙන් පොඩිම එක්කෙනා කවුද? මෙයා. ඒ කියන්නේ විශාල ඇණුමක් සිදු කිරීම කියන එක තමයි ළමයි කියන්නේ. පැහැදිලිද? එහෙනම් මිනිමැක්ස් රිග්‍රෙඩ් එක අමාරු නෑ ළමයි. මේ අතට වගුව හදාගත්තා. ලොකුම එකට බිඳුව දාලා ඒකෙන් අනිත් අගයන් අඩු කරලා අගයන් ටික ගත්තා. ඊට පස්සේ නම දිහා බලන්න. මේ නමෙන් අතොරගන්න. මිනිමැක්ස් උඩට ලොකු කට්ටිය තෝරගත්තා. පස්සේ පොඩි එක්කෙනා. ලොකු කට්ටිය තෝරගත්තා. මේ අතරේ තෝරගෙන ඉන්නන්නේ. ලොකු කට්ටිය තෝරගත්තා. ඒ කට්ටිය අතරේ පොඩි එක්කෙනා. 22 ප්‍රශ්නේ ළමයි අන්තිම ප්‍රශ්නය. මේවා ළමයි වැඩි ටෙස්ට් කරලා නෑ ගාවියෝ. හරිද? ආකේන සෝල්ඩින් සමාගම බීම ගුණ සමාගම කොහොමද බීමකයන් ප්‍රමාණය? 12500ද 2000ද? අනුමත කරන්නේ දැන් දීන්නේ කිරීම. පාරිභෝගිකයන්ගේ ප්‍රතිචාරය පහත් මධ්‍යම උසස් ලෙස සැලකීමට ගන්න.
ඇණවු ප්‍රමාණය සහ පාරිභෝගිකයන්ගේ ප්‍රතිචාරයේ විය හැකි සංයෝජන 9ක් දීලා තිනවා. බලන්න එහාට ලකුවාට දීලා තියෙනවා. හරි. වගේ දෙයක් තමයි ආරකම තමයි යන්නේ. මැක්සිමැක්ස්, මැක්සිමින්, මිනිමැක්ස්, රිග්‍රෙට්. මැක්සිමැක්ස්, මැක්ස්. ලොකු අයගේ ලොකු අය බලන්න. රෝ වයිස් යන්නේ මේ කොලම් වයිස් යන්නේ 60 200 150 කවුද ලොකු කෙනා? 200 නේද? සාම් කරන්න. ඊළඟ එකේ 350 650 800 ලොකු කෙනා 650 රවුන්ඩ් කරන්න. ඊළඟට 1000 250 නේද දාන්න. ඒ කට්ටිය එකතු ලොකුම කෙනා කවුද? 1250. එහෙනම් 2000 ඇනෝම් කිරීම තමයි තීරණය වෙන්නේ. 2000ක් ඇනෝම් කිරීම. මැක්සිමින් ළම. මැක්සිමින්. මැක්සිමින් කියන්නේ පොඩි අයගෙන් ලොකු එක්කෙනා තෝරන්න ඕනේ. රෝ වයිස් බලන්න ළමයි රෝ වයිස් 60 200 150 පොඩිම කෙනා කවුද? 60 නේ. යාව දැන් කොටු කරන්න රවුන්ඩ් කරන කොට මම මේ උත්තර පත්‍රයේ දෙන්නම හැම එකම මොකද? මේ වගු වැන්දා ඇදලා පෙන්නන්න ඕනේ. 60. ඊළඟට පොඩිම කෙනා කවුද? 350. ඊළඟ රෝ එකේ තුන්වෙනි රෝ එකේ 2000 රෝ එකේ 2000 කොලම් එක අඩුම කෙනා 550. අඩුම අයකින් වැඩිම කෙනා. කවුද අඩුම කට්ටියකින් වැඩිම කෙනා? 550 නේ. 200 350 550 වැඩිම කෙනා කවුද? 550. ඒකේ කෙනා මොකද්ද? 2000 ඇනෝම් කිරීම. හරි. මිනිමැක්ස් රිග්‍රෙට් තමයි. ඒකෙදි මම කියනවා අර ඇඳ ගන්න ඕනේ 60 350 550 200 650 900 150 450 1000. මේ හා සමාන වගුවක් අපි ඇඳ ගන්නකොට මම කවවද? මේ කියන්නේ තමයි මොන වයිස්ද? රෝ වයිස් යන්නේ මෙහෙම. ඒකෙදි ලොකු වෙන කෙනාට කොහොම බිංදුව දාගන්න කිව්වා. පළවෙනි රෝ එකේ ලොකු වෙන බිංදුව. 550 350 කියනවා කීයද? 200. 550 60 ගියාම 490. මේ රෝ එකේ ලොකු කෙනාට බිංදුව දාගත්තා මෙයාට. 900න් 650 ගියාම 250යි. 900න් 200ක් ගියාම මේ රෝ එකේ වැඩිම කෙනා 1250 450 ගියාම 850 ගියාම මේකේ නම මොකද්ද? මිනිමැක්ස් රිග්‍රෙට්. එහෙනම් මුලින්ම ලොකු අයව තෝරන්න පිටිපස්ස නම් යන්නේ. ලොකු අයව තෝරන්න ඕනේ මේ පැත්තට. මෙයා. පැහැදිලිද? එයා කියනු පොඩිම කෙනා කවුද? මෙයා. එහෙනම් 1500 ඇනෝම් කිරීම. හරි. හරිද? සංවේදිකා විශ්ලේෂණය. සංවේදිකා විශ්ලේෂණය යනු යම් අපේක්ෂිත ප්‍රතිඵලයකට විචලිතතාවයන්ගෙන් ඇතිවන බලපෑම් සොයා ගැනීමට සැලකිය යුතු තත්ත්වයන්ගේ වෙනස් වීම සඳහා ආධාර තත්ත්වයන් නිරූපණය කරන ආකෘති නිර්මාණය කිරීමේදී අවධානම 탁සේරු කරන ක්‍රමයක් කියලා කියනවා. ප්‍රවේශ දෙකක් දීලා තියෙනවායි සංවේදිකා විශ්ලේෂණ ප්‍රයෝජන තුනකුයි සීමාවත් ඒක විදිහට දෙනවා. ඒවා තමයි වැඩිපුර ටෙස්ට් කරලා දෙන දේවල් නම් නෙමෙයි. හරිද? හැබැයි පොඩි හරි නොලෙජ් එකක් තියාගන්න. හරිද? මම කියන්නේ මේකේ අනිවාර්යයෙන්ම මේ පාඩමේ සීමා තනි සීමාකාරී සාධක පාස් පේපර්ස් අධ්‍යයනය කරාම තනි සීමාකාරී සාධකයේ ගානට හැමදේම ලකුණු 10 වෙන් වෙලා තියෙනවා. පැහැදිලිද? ආන්තික වූ අන්තර්ග්‍රහණ ක්‍රමයට දාන ප්‍රකාශය හදන්න ලකුණු 5 බොහෝ විට එනවා. අර තීරණ ගැනීම ඉරට ගැනීම ගන්නවද අපි ඇතුලේ හදනවද එහෙම අපි තීරණ තුන වසා දමනවද අන්නේ තීරණ ගැනීමෙන් කෙටි ගාන තීරණ ගැනීමෙන් ඒ තුන එකක් ලකුණු 5කට බොහෝ විට එනවා. ලාභ පරිමාපිකරේ අන්න ඒකෙන් කොහොමද ලකුණු 5
ගොඩක් අවස්ථාවලදී හරියි. අපේක්ෂිතාගේ මේක කොටස අපි 6කට වගේ කරා. අන්තිම ප්‍රශ්නේ අන්තිම කොටස. ඔන්න ඔය පාඩම තමයි ළමයි මේ පාඩමේ ලොකුවට ඉස්කලන පාඩ එක. මේක අනිවාර්යම වෙනවා. මේ ටිකෙන් 3ක් එනවා. ඔක්කොම ලකුණු 25. යන්න ඕගොල්ලන්ගේ ලියන පොතේ පළවෙනි පිටුවට කියලා දාගෙන පළවෙනි පාඩමට හරියට. ඕගොල්ලෝ සිලබස් එකේ ලියන තැන පළවෙනි පාඩමට හරියට දාගන්න. පළවෙනි පාඩමට හරියට දාගන්න. ළමයි අපි මේදී ඕගොල්ලන්ගේ පේපර් එකේ 85ක් ඉවරයි. හරිද? පේපර් එකේ ළමයි 85ක් ඉවරයි. තව එක පාඩමයි දෙන්නේ අපිට. හරි? තුන්වෙනි පාඩම විතරයි. අපි මේ පාඩමත් ඉවර කරලාම ආව සිලබස් එක ඉවරයි. හරිද? අපි මේ පාඩම